ගී මිනි කලස සුභාවිත ගීතයේ ගේයපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනයක්. ගී මිනි කලස ඉදිරිපත් කරන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. හැත්තෑව දශකයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තුළ සංගීත පර්යේෂණාංශය නමින් නව අංශයක් පිහිටවනු ලැබුවා. මේ අංශයේ මූලික අරමුණ වුණේ ජන සංගීතය සංරක්ෂණය කිරීමයි. දිවයින පුරා චාරිකාවේ යෙදමින් ජනගී ජනකවි ආදී අනෙකුත් සාම්ප්‍රදායික සංගීතාංග පටිගත කරන්නට මේ අංශය මගින් කටයුතු කෙරුණා. ඒ වගේම එම ජනගායනා පටිගත කර තැටිගත කර ප්‍රචාරය කරනටත් කටයුතු කළා. පාරම්පරික ජනගායනා ඒ මුල් ගැමියන්ගේ හඬින්ම අසන්නට එදා අසන්නන්ට සංගීත පර්යේෂණාංශය මගින් ඉඩ ලබා දුන්නා. ඊට අමතරව ජන සංගීතයේ නාද රටා සහ රිද්මයන් ඒවායේ විරිත් උපයෝගී කරගනිමින් නව ගීත නිර්මාණය කිරීමද සිදු කරනු ලැබුවා. මේ සංගීත පර්යේෂණාංශයේ ප්‍රධානියා වුණේ WB මකුලොළුව නම් ජනශ්‍රුති පර්යේෂකයාගේ ප්‍රධාන අනුගාමිකයෙකු සීද එස් කුලතිලක මහතා. එතුමා ටීඑම් ජයරත්න, මාල්නී බුලත්සිංහල, රෝහණ බැද්දගේ, නීලා වික්‍රමසිංහ, බන්දුල විජේවීර වැනි විශිෂ්ටයන් සොයා රටට ඉදිරිපත් කළා. ඒ වගේම පර්යේෂණාත්මක අත්දැක බැලීම් කරමින් එවකට ආධුනික ගායක ගායිකාවන් වගේම ප්‍රවීණයන් ලවත් ගායනා කරවමින් විශිෂ්ට මෙහෙවරක නිරත වුණා. ඒ ගී සමුච්චයෙන් එක් ගීයක් මා අද රස විමසුම සඳහා තෝරාගත්තා. දේතට වලලු මල් මුතුවල් මාල පොටක් යායක එලලු කුසුමන් සේ බබලි ඊරස කනලු වන්සනකින් මන් පිනවයි ලාලිත රුසිරු සුන්දර සංසුන්ගමනයි දේතට වලලු මල් මුතුවල් මාල පොටක් යායක එලලු කුසුමන් සේ බබලි. මේ ගේයපදමාලාව එහෙම නැත්නම් මේ අත්දැකීම සිදු කරලා තියෙන්නේ රූබර කෙවිලියන් වේලිසැදී ගොයම් වල්පැල නෙලන ගොයම් පැල සිටවන අවස්ථාවක් මුල් කරගෙන. පාරම්පරික නෙළුම් කවි නාද රටා හා රිද්මය ඇසුරෙන් තමයි මේ ගේයපද නිර්මාණය කරලා තියෙන්නේ. කුඹුරේ ගොයම් පැල අතර වැඩි ගොයමට හානි කරන වල්පැල ඇටි උදරලා ඒ තැන්වලට වැඩියෙන් පැලවෙලා තියෙන ගොයම් පැලගෙනත් සිටවන ගමන් ගායනා කරන කවිවලටයි නෙළුම් කවි කියන්නේ. මේ නෙළුම් කවිවල කැපී පෙනෙන විශේෂත්වය තමයි ඒ නෙළුම් කාර්යයේ අවස්ථාවට උචිත තාලය. මේ නෙළුම් කාර්යය පැවරිලා තිබුණේ කාන්තාවන්ට, ගෙවිලියන්ට. ගෙවිලියන් අතර ඉන්න වැඩිහිටි ගෙවිලියක් ආරම්භ කරන ගායනයට එකතු පහදු වෙන අනෙක් කාන්තාවන් තාලයට ඒ කවි ගායනා කරන ගමන් තම නෙළුම් කාර්යය ඉටු කරනවා. ඔබට දැන් ඇසෙනු ගීතයේ පද ප්‍රබන්ධ කරලා තියෙන්නේ සීදේස් කුලතිලක සූරී. අර පාරම්පරික නෙළුම් කවිවල නාද රටාවටම අනුව පද එකිනෙක ගලපමින් ඒ වගේම කෙතේ නෙළුමට එන කාන්තාවන්ගේ රූපශ්‍රියාව, ඔවුන්ගේ හඬ මිහිරියාව පිළිබඳව කරන ප්‍රකාශනයක් විදිහට මේ ගේයපද රචනාව සිදු වෙලා තියෙනවා. මුලින්ම මේ ගේයපද වලින් දැක්වෙන්නේ ඒ කාන්තාවන්ගේ විලාසිතාව. දෑත්වල වලලු, ගෙලෙහි මල් සහ මුතු මාල පොටවල්. ඒ වගේම මේ ලඳුන් හරියට මේ කුඹුරුයායේ එල්ලලා තිබෙන පිප්පුණු කුසුම් වගේ බබලනවා කියලා හරි අපූර්ව උපමාවකුත් ගොඩනගලා තියෙනවා. ඊළඟට ඔවුන්ගේ මිහිරි කටහඬ, ඔවුන් කරන රසවත් ගායනය කනලූ විට සෙනකින් මන පිනවී යනවා. ඒ වගේම මේ කාන්තාවන් තවම කෙතට බැහැලා නැහැ කියලා ඊළඟ කොටසෙන් තේරුම් යනවා. ඔවුන් තවම නිහර දිගේ ගමන් කරමින් පැමිණෙමින් සිටින බව අපට වැටහෙනවා. ඔවුන්ගේ ගමන ලාලිත්‍යයි. ලතාවකටයි ඔවුන් ගමන් කරන්නේ. ලාලිත රුසිරු කියන්නේ ලතාවකට පෙනෙන ඔවුන්ගේ රූ සපුවයි.
ඒ වගේම ඔවුන්ගේ ගමන සංසුන් සුන්දර ලතාවකටයි ඔවුන් ගමන් කරමින් එන්නේ. උදයට පිළිය සැදීලා ඉන්න සැදීරු බරහාගනෝ අරවට කුමර මල් පිපිලා එම පිට පාවලාත් පලනා. දැන් මේ ගෙවිලියන් එන්නේ සුන්දර උදෑසනකයි. පේලි සැදීලයි මේ රූපරාංගනන් ගමනින් එන්නේ. ඔවුන් ඊටාම තරුණයි. මේ බව තේරෙන්නේ ඊළඟ පදයෙන්. ඔවුන්ගේ කරවට ගෝමර මල් පිපිලා. අලුත වැඩිවිය පැමිණි දැරියන්ගේ කරේ දකින්න තියෙනවා මේ ගෝමර පැල්ලම්. ඒ ගෝමර රූපකයකට නගනවා ගෝමර මල් පිපිලා කියලා. ඒ වගේම ඔවුන්ගේ ලැම වටේට පවලන් පැලඳගෙන තිබෙනවා. මෙතනදී පවලන් එහෙම නැත්නම් පවලම් කියන්නේ පබළු ඇටවලින් කරන ලද මාලවලට. අපේ පාරම්පරික ජන කවි අතර එන රත්නවල්ලි කවි මතකද? ඈත සිටානෙන්නේ සෙල්ලි සෙල්ලියේ මෑත සිටානෙන්නේ සෙල්ලි සෙල්ලියේ කරේ බැඳ පවලාඹොට නොසෙල්වියේ පැරකුම් රජුගේ දුව නවරත්නවල්ලියේ. ඔය පවලම් පොට ඒ කාලේ තරුණ ගැහැණු ළමයෙකුගේ චරිතය ගැන කියන්නත් සංකේතයක් විදිහට භාවිතා කර තිබෙනවා. මේ කවිවල එන නවරත්නවල්ලි කියන්නේ දෙවැනි පැරකුම් රජුගේ දියණියක්. ඇගේ එක්තරා දෝෂයකට කිපුණු රජතුමා ඇයව මස්වද්දෙකුට පාවා දුන්නා. එතනදී කරේ බැඳ පවලම් පොට සෙලවුණා කියන්නේ ඇය නොමනා සම්බන්ධකමක පිරිමි ඇසුරක බැඳුනා කියන එකයි. නවරත්නවල්ලි එහෙම වැරදි ඇසුරක් ඇති කරගත්තේ නැහැ. ඒත් අදූරදර්ශීව ක්‍රියා කළ රජු ඇයව සැක කරලා වැද්දෙකුට පාවා දුන්නා කියලත් ඇතමුන් කියා තිබෙනවා. කරේ බැඳ පවලම්පුට සසල නොවුනත් ඇයට වැද්දෙක් එක්ක යන්න සිද්ධ වුණා. විශාරද ගුණදාස කපුගේට ස්වර්ණශ්‍රී බණ්ඩාරයන් ප්‍රබන්ධ කළ ගීතයක් මට මතක් වෙනවා. පිල් කොමුවකින් පිල් කොමුවට ඇදුනුලේ මල් සුවඳකට බැඳි වරලස ඉනුවලේ පවලම් පොටෙන් ගිලිහුණු තාරකාවියේ කරපු පවට නාඩන් දේවතාවියේ. මෙතනදී තරුණයෙකුට එයාගේ පෙම්වතිය පිටුපාලා අන් ඇසුරකට බැඳිලා ඇගේ චරිතය කැලල් කරගෙන පිල්ගමුවකින් පිල්ගමුවකට ඇදුණලිය කියන්නේ ඇය පිරිමි අතින් අත මාරුවන තරමට පිරිහුණු බවයි. මල්වර සුවඳ බැඳිලා තිබුණ වරලස අයථා විදිහට පිරිමි හමුවේ උනා දාලා දැන් ඇය පවලන් පොටින් ගිලිහුණු එක් තාරකාවක හැඩේ මුතු හැටයක් වගේ කියලා මේ ගේ පද කාණ්ඩයෙන් කියවෙනවා. පවලම ගැන කරන හැඳින්වීම දැන් ඔබට ප්‍රමාණවත් කියලා හිතනවා. දැන් මේ නියර දිගේ ඇවිදගෙන තරුණ ගෙවිලියන්ගේ ලැම පිට පතිත වෙලා පෙනෙනවා ඔවුන් පැළඳගෙන ඉන්න පවලම් පොටවල්. හොඳී වැටෙන හිරුතාපය නොදැනිද ලඳේ නුඹට තුරු සෙවණැලි උරනද. දැන් හාත්පසින් හිරු කිරණත් තාපය දෙන්න පටන් අරගෙන මේ ලියන්ගේ බඳටත් ඒ හිරු කිරණවල තාපය දැනෙනවා ඇති කියලයි මේ කියන්නේ. ඒත් ඒ හිරු තාපය ගැන ලඳුන් තකන්නේ නැහැ. ගේයපද රචකයා ඔවුන්ගෙන් අහනවා මොකද නුඹ සමග මේ කුඹුරු අවට තියෙන ගස්වල සෙවණලි උරණ වෙලාද? ඒ කියන්නේ තරහ වෙලාද කියලා. ඒ සෙවණලි තරහ නිසාද එතනට නොගිහින් කෙතට බහින්නේ කියලා. ඉසවට සීලය නවතාලා ඉනවට පුසරිය ඇදලා මුගුරට සීරුවේ බැසලා අරගෙට සීපදර උදීලා අගේ වඩන රුසිරෙන් සැදී නිලුමට රංගේ බලන් සැරසෙන සැටි කදීමට. හිරුතාපයට මුහුණ දෙන්න ඔවුන් සූදානම්. ඒකයි හිස වටේට සේලය දවටගෙන ඉන්නේ. ඉනවට ඔසරිය පටලවගෙන ඉන්නේ. දැන් ඔවුන් සීරුවට කුඹුරට බැහැලා සියලු වෙහෙස දුරු වෙන්නත් එක්ක තරඟට සීපද කියනවා. අගේ වඩන රූසපුවෙන්නුත් ඔවුන් කදිමෙට නෙළුමට සැරසෙන රඟ බලන් කියලා රචකයා ඉල්ලා සිටිනවා. මේ ස්වභාවිත ගේය ප්‍රබන්ධය සීදේස් කුලතිලකයන්ගේ බව මා ඔබට කලින් මතක් කළා. පාරම්පරික
නෙළුම් කවි ඇසුරු කරගෙන ශාස්ත්‍රීය සිංහල භාෂාවේ වචනත් ගැමි වචනත් සම්මිශ්‍රණය කරලයි කුලතිලකයන් මේ පද ප්‍රබන්ධය කරලා තියෙන්නේ. ඒ වගේම රූපමය භාෂාවක් මේ ගේපද රචනයේ තියෙන බව කියන්න ඕනේ. ශ්‍රාවක රසික සිත් තුළ චිත්ත රූප සංකල්ප රූප මවන්නට කුලතිලකයන්ගේ ගේපද සමත් වෙලා තියෙනවා. අපට දැස් පියාගෙන ගීතයට සවන් දෙද්දී මේ නෙළුමට එන ලඳුන්, ඔවුන්ගේ රූසපුව, ඔවුන්ගේ ගමනේ ලාලිත්‍යය, ඔවුන්ගේ ආභරණ ආදී සිත්වල මැවී පෙනෙනවා. ඒ තරමට ප්‍රබලයි මේ ගේය පද. ඒ වගේම අර්ථ රසය වගේම පොදුවේ කුමන ජන ගීවල දකින්න තියෙන ශබ්ද රස දනවන අනුප්‍රාසයත් මේ පදවල තියෙනවා. දෑතට වලලු යායට එළලු කිව්වහම අනුප්‍රාසය දැනෙනවා. මල් මුතු වැල් මාල කියන තැන පුන් කුසුමන්සේ සුන්දර සංසුන් මේ පද අනුප්‍රාසය ප්‍රබලව මතු කරනවා. පද අනුප්‍රාසය, අක්ෂර අනුප්‍රාසය වගේම ස්වර අනුප්‍රාසයත් එකට කැටි වෙලා තියෙනවා. ඊටාම ගීතවත් බවක් මේ ප්‍රබන්ධයේ දකින්න පුළුවන්. මේ ගීයේ තනුව හා සංගීතයේ සංයෝජනය කරන්නෙත් සීදේස් කුලතිලකයන්මයි. උඩැක්කිය, මගුල් බෙරය වගේ දේශීය තාල භාණ්ඩත්, බටනලා, වයලින් ආදී නාද භාණ්ඩත් මනාව සංකලනය කරලා තියෙනවා. කිසිදා සිතෙන් නොමැකී සටහන් වෙන සංගීත සංයෝජනයක් මේ නිර්මාණයේ අන්තර්ගතයි. දැන් අපි මේ මියුරු ගීතය මේකී සියලු කරුණු මුල සිට අග දක්වා විඳගනිමින් දැහැන් ගතව දැස් පියාගෙන සවන් දෙමින් එහි සැබෑ ආස්වාදය විඳගනිමු. දේතට වලලු මල් මුතු වැල් මාල පුටයි යායට එළලු පුන් කුසුමන් සේ බබලි ඊරස කනලු වන්සනකින් මන් පිනවයි ලාලිත රුසිරු සුන්දර සංසුන් ගමනයි දේතට වලලු මල් මුතු වැල් මාල පුටයි යායට එළලු පුන් කුසුමන් සේ බබලි උදයට පිළිය සැදීලා ඉන්න සැදීරු බර ආගනෝ අරවට ගෝමර මල් පිපිලා එම පිට පාවලාත් පලනා හොඳී වැටෙන හිරුතාපය නොදැනිද ලන්දේ නුඹට තුරු සෙවනැලි උරනද ඉසවට සීලය නවතාලා ඉනවට පුසරිය ඇදලා උගුරට සීරුවේ බැසලා තරගෙක සීපද රැවුදීලා අගේ වරණ රුසිරෙන් සැදී නෙළුමට රංගේ බලන් සැරසෙන සැටි කදීමට දේතට වලලු මල් මුතු වැල් මාල පුටයි යායට එළලු පුන් කුසුමන් සේ බබලි ඊරස කනලු වන්සනකින් මන් පිනවයි ලාලික රුසිරු සුන්දර සංසුන් ගමනයි දේතට වලලු මල් මුතු වැල් මාල පුටයි යායට එළලු පුන් කුසුමන් සේ බබලි
ගී මිනි කලස ඉදිරිපත් කළේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. නිෂ්පාදන සහාය පියුමි ඉදිරිසිංහ. Thank you.